මේ කාලෙත් පිටිය දේවදත්තයෝ අදත් ඉන්නෝ දේවදත්තයෝ හෙටත් ඉන්නෝ දේවදත්තයෝ අපි ඒක අමතක කරන්නේ නැහැ. නමුත් කොච්චර හිටියත් අපේ මග අපේ ගෙනියන මේ කාර්යභාරය මහා සංඝරත්නයේ එකමුතුව මහා සංඝරත්නයේ ඉදිරිපත් වීම පාර්ලිමේන්තුවේ ආසන 159ක් පියාගෙන වුණත් අපි හොල්ලන්න බෑ කියන එක මම රට කරන පාලක පක්ෂයේ මුලින්ම අනුතර අඟවනවා. මේ කහසිවුර පිළිබඳව අරියත් දජය පිළිබඳව පුදුම පිළිකුලක් අද මේ නායකයින්ට තිබෙන්නේ. ඒකට හේතුව ඔවුන්ට ආගම ධර්මයක් නැහැ, ශාසනයක් නැහැ කියන එක අපි පැහැදිලි. නමුත් 159 උද්දාම වුණාට මං හිතනවා ඒ උද්දාමය වැඩි කාර්යයක් තියෙන්නේ නැහැ කියන එක තාම පැහැදිලි. මේ යන ගමන් ගත්තොත් කරන්න ගියොත් අපි මහා සංඝරත්නයට කියන්නේ මෙයාගේ අවස්ථාවක අපි එකතු වෙමු. අපට පක්ෂේ එපා, ජාතිමාන කුල වේද අපට එපා, නිකාය ભેදයන් අපට එපා. අපට අවශ්‍යලා තිබෙන්නේ අර බුදුහාමුදුරෝ දේශනා කළා සුකෝ සංගත්ත සාමග්ගී. අන්න ඒක පමණයි අපේ හාමුදුරෝනේ අපට ඕන වෙලා තිබෙන්නේ. අපි ළඟ ඒක නැති නිසා තමයි මේ එක එකාගෙන් අපි දොස් අහලා බැනුම් අහලා අපවාද විඳලා ඒවක් ජාත්‍යන්තර විඳින්න අපට දෝෂනා චෝදනා කරලා අපේ විකෘති රූප අපට සම්බන්ධ කරලා අපට මඩ ගහන්නේ බොහෝම අතලොස්සයි. ඒ නිසා තේරුම් ගන්න ඒ අතලොස්සට රාජ්‍ය බලය නෙමෙයි මුළු ජනතාවේ 159 බලය අරගෙන ආවත් අපි හොල්ලන්න බෑ කියන එක, අපි නැති කරන්න බෑ කියන එක, අපි යන ගමන නැති කරන්න බෑ කියන එක මම ඔවුන්ට පැහැදිලිව කියනවා. අපේ රටේ ජනාධිපති අනුර මහත්මයා මට කතා කරලා අහනවා හාමුදුරනේ ඇයි මේ සංඝ සම්මේලනයේ තියන්නේ? ඕන දෙයක් තියෙනවා නම් මාත් කතා කරගන්න පුළුවන් නේද? මම කතා කරගන්න පුළුවන්, බැරි කමක් නැහැ. අපි ගොඩෝ නෙමෙයි. නමුත් අපට වඩා ඔබතුමා මේ රටේ රාජ්‍ය නායකයෙක් වශයෙන් ඔබතුමාට පේනවා වෙන දේවල් මොනවද කියලා. මහා සංඝරුවනට මෙච්චර අවලාද කරපු, මෙච්චර ජොත් නගපු, එක දේ නම් පට බැඳලා කතා කරපු ආණ්ඩුවක් මේ රටේ තිබුණේ නැහැ. කවදාක්වත් තිබුණේ නැහැ. අපේ හාමුදුරන් වහන්සේලා හොඳට තේරුම් ගන්න එදා අග්‍රාමාර්ථ කොතරාල මහත්මයා එක වචනයක් ප්‍රකාශ කළා. මොකද්ද? දුස්සීල භික්ෂුන් වහන්සේලාට පාර ගන්න ඕන කියලා. දුස්සීල කිව්වේ. ඒ වචනේට අපේ මහා සංඝරත්නය කාක්ක වගේ එකතු වුණා කොළඹ නගර සභා මහා භූමියට. ඉදා හිටිය අපේ බද්දේගම විමලවන්ත නායක හාමුදුරන් වහන්සේ, කොටගම වාජිස්සර නායක හාමුදුරන් වහන්සේ, හේම්පිට ගෙදර ඥානසී හාමුදුරන් වහන්සේ, මාපලේ සාපදිලක හාමුදුරන් වහන්සේ, මැදගොඩ සුමන්ජිත් නායක හාමුදුරන් වහන්සේ ආදී මේ පිරිසලා හිටියා. ඒ පිරිස තමයි නායකත්වයේ දුන්නේ. මම දැනගන්න ඕනේ. ආණ්ඩුව ආරක්ෂා කරන්න හිටියේ කවුද? අපේ මාළේ වෙන ඥානිතර නායක හාමුදුරන් වහන්සේ, හෙට්ටි මුල්ලේ වජිරපුජි නායක හාමුදුරන් වහන්සේ, දවමොට්ටාවේ අමරාන්ත නායක හාමුදුරන් වහන්සේ ආණ්ඩුව පැත්තෙන් හිටියේ. ඒ වුණත් උන්වහන්සේලා කවදාක්වත් අපට අඩපණ වෙන්නට, අපට කලකිරීමට කිසිම දෙයක් උන්වහන්සේලා කළේ නැහැ. පමුණන් මාළේ නායක හාමුදුරුවෝ මට කිව්වේ ආනන්ද ඉස්තරෝ ඔය කරගෙන ඒව කරන්න අපේ කිසිම හානියක් නැහැ. කිසිම හානියක් අපෙන් නැහැ කියලා කිව්වේ. එහෙමනම් එවැනි සමාජයක ජීවත් වෙන අද මේ වර්තමාන රජය අපි ජනාධිපති මහත්මයෙක් කියනවා හාමුදුරනේ මම හොඳ බෞද්ධයෙක්. ඒ නිසා මම මේවා කැලේ වෙන දෙන්නේ නැහැ. අනේ ජනාධිපතිතුමනි, දැනට කැලේ වෙලා ඉවරයි. නින්දා පහදලා ඉවරයි. දනුත් ඔබතුමාගේ විධායක බලය පාවිච්චි කරලා අපේ සංඝර සමුඩ අහවති කියලා නෙමෙයි. විධායක බලය පාවිච්චි කරලා ඔබතුමාට පුළුවන් මේ අපේ බණි නෙවුන් නතර කරවන්න. බණි නතර කරන්න. මම කිව්වා
ඔබතුමා කරන්නේ නැත්නම් මම ඒක කරනවා. මම ඒක කරනවා. ඔබතුමාගේ අයිතියක් ඒක. පමණක් නෙමෙයි. ඔබතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් එකේ ඉන්න අර අපිත් එක්ක එකට වෘත්ති සමිති ව්‍යාපාරයේ යෙදිච්ච අපේ ඇමතිතුමා රාල්කාන්ත ඇමතිතුමා මොකද කිව්වේ මුලින්ම වනචර දැන් කියනවා වනචර 8000ක් දැන් කියනවා ඉතින් ඔබතුමාව නතර කරන්න කිව්වා ඔබතුමා කැබිනට් එකේ ආයෙනවා කියන්නේ මේ වාගේ අවලාද එනවා